වසර 4000කට අධික ඉතිහාසයක් තියෙන ඉඟුරු කියන්නේ අපේ මුළු තැන්ගී තියෙන ඔස්සුවක් වැනි කුළුබඩුවක්. ආසියානු ආහාර සංස්කෘතියේ වගේම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙත් ඉඟුරුවලට හිමිවෙන්නේ සුවිශේෂී තැනක්. ඉඟුරුවල තියෙන ජින්ජරෝල් කියන සක්‍රිය සංයෝගය නිසා තමයි මේ සුවිශේෂී ගුණය ලැබෙන්නේ. ඔබ දිනපතා ඉඟුරු ස්වල්පයක් ආහාරයට ගත්තොත් ඔබේ සිරුරේ සිදුවන විස්මිත වෙනස්කම් 9ක් ගැනයි අද අපි කතා කරන්නේ. 1. ඔක්කාරය සහ වමනය පාලනය කිරීම. බස් එකේ යනකොට ඇතිවන වමනය ගතිය, මෝෂන් සික්නස්, හෝ ගර්භණී සමයේ ඇතිවන ඔක්කාරය සමනය කරන්න ඉඟුරුවලට පුදුම හැකියාවක් තියෙනවා. මේ සඳහා නැවුම් ඉඟුරු තේකෝප්පයක් පානය කිරීම ඉතාම ගුණදායකයි. 2. ප්‍රතිශක්ති කරන පද්ධතිය ශක්තිමත් කිරීම. සිරුරේ රුධිර සංසරණය වේගවත් කරමින් විෂබීජ හා ආසාදනවලට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සුදු රුධිරාණු සක්‍රිය කිරීමට ඉඟුරු උදව් වෙනවා. සෙම්ප්‍රතිශ්‍රාව සහ උණවැනි රෝගවලින් ආරක්ෂා වෙන්න මේක හොඳ පලිහක්. 3. ඉරුවාරදය හෙවත් මයිග්‍රේන් සඳහා සහනයක්. ඉංගුරු සතු ප්‍රදාහනාශක ගුණේ නිසා මොලේ රුධිරනාලවල ඉදිමීම අඩු කර ඉරුවාරදය නිසා ඇතිවන දැඩි හිසරදය සමනය කරනවා. හිසරදය දැනෙන වෙලාවට ඉංගුරු කැබැල්ලක් හැපීම හෝ ඉංගුරු තේපානය ඉතා සහනදායකයි. 4. පිළිකා අවදානම අඩු කිරීම. පර්යේෂණවලට අනුව ඉංගුරුවල ඇති ප්‍රතියොක්සිකාරක මගින් සිරුරේ සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වීම පාලනය කරනවා. විශේෂයෙන්ම පුරස්ති ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අඩු කිරීමට ඉංගුරුවලට හැකි බව සොයාගෙන තියෙනවා. 5. රුධිරයේ සීනි මට්ටම පාලනය. දෙවන වර්ගයේ දියවැඩියාව ටයිප් 2 ඩයබටිස් පාලනය කිරීමට ඉංගුරු මහඟු පිටුවහලක් වෙනවා. අග්න්‍යාශය මගින් ඉන්සියුලින් නිපදවීම උත්තේජනය කරමින් රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම ස්වභාවිකවම අඩු කිරීමට මේ උදව් වෙනවා. මානසික ආතතිය සහ කාන්සාව අඩු කිරීම. බොහෝ කාලයක සිට අප්‍රිකානු සහ ආසියානු රටවල මානසික සංසුන්භාවය ඇති කිරීමට ඉංගුරු භාවිතා කර තිබෙනවා. මේ ස්නායු පද්ධතිය සැහැල්ලු කරමින් අනවශ්‍ය බිය සහ කලබලකාරී ගතිය නැති කරනවා. අජීර්ණය සහ බඩ පිපුම සඳහා සහනය. ආහාර ගැනීමෙන් පසු ඇතිවන අපහසුතා, බඩ පිපුම සහ පපුවේ දැවිල්ල වැනි ගැටලුවලට ඉංගුරු ඉතා ඉක්මන් විසඳුමක්. ඒ ආමාශයක යුෂ නිපදවීම වේගවත් කර ආහාර දිරවීම පහසු කරනවා. ඇදුම රෝගීන්ට සහනයක්. හුස්ම ගැනීමේ අපහසුතා ඇති අයට ඉංගුරුවල ඇති ජින්ජරෝල් මගින් පෙන්නහළුවල වාතය ගෙන යන නාලවල මස්පිඩු සැහැල්ලු කර දෙනවා. එමගින් සෙම පිටවීම පහසු කර හුස්ම ගැනීම ලිහිසි කරනවා. ඇල්සයිමර් රෝගයෙන් මොළය ආරක්ෂා කිරීම. මොළයේ සෛල විනාශ කරන පළක ඇතිවීම වළක්වන්න ඉංගුරු සමත් වෙනවා. මේ වයසට යද්දී ඇතිවන මතකයේ අඩුවීමේ රෝගවලින් මොළය ආරක්ෂා කරගන්න උපකාරී වෙනවා. පරීක්ෂාකාරී විය යුතු කරුණු. ඉංගුරු ඉතා ගුණදායක වුණත් අධික ලෙස භාවිතය ගැස්ට්‍රයිටිස් වැනි තත්ත්ව ඇති කරන්න පුළුවන්. ඒ වගේම ඔබ රුධිරය තුනී කරන ඖෂධ ගන්නා කෙනෙක් හෝ පිත්තාශයේ ගල් ඇති අයෙක් නම් ඉංගුරු දෛනිකව ආහාරයට ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. ඉතින් මේ වගේ පුදුම ගුණ තියෙන ඉංගුරු කැබැල්ලක් අදම ඔබේ ආහාර වේලට එකතු කරගන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ වැදගත් කියලා හිතනවා නම් ලයික් කරන්න. තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.